අපි දැන් මෙතෙක් වෙලා කතා කරන් ආවා පළවෙනි එක මොකද්ද අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් කියන එක අපි මුලින්ම කතා කරා. අපි දන්නවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් කියලා කියන්නේ ශාකයක ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්නත් ඒ වගේම තමයි තවත් පරම්පරාවක් බිහි කර ගැනීමට අවශ්‍ය කරන මූලද්‍රව්‍යවලට තමයි අපි කියව අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. අපි කිව්වා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17ක් තියෙනවා කියලා කිව්වා. එතකොට අපි මේ 17 දෙකට බෙදුවා ශාකයකට විශාල ප්‍රමාණ වලින් අවශ්‍ය කරන මූලද්‍රව්‍ය මොනවද? අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ශාකයකට සුළු ප්‍රමාණ වලින් අවශ්‍ය කරන මූලද්‍රව්‍ය, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා අපි මේ දෙක කොටස් දෙකකට බෙදුවා. ඒතර අපි ගත්තොත් අධිමාත්‍ර මූලද්‍රව්‍ය තියෙනවා කියලා කිව්වා 9ක්. මොනවද? OCHN, CAP, KS සහ මැග්නීසියම්. ඔන්න ඔය 9 තියෙනවා කියලා කිව්වා. ඊළඟට අපි අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ගැන කතා කරද්දී පොඩි අපි මතක තියාගත්ත පොඩි කතාවකින් මොකද කතාව? සිංක් එකට කෝප්ප දාගෙන මොනිකා කියකට දාන්නේ කොල්ලගෙන මනෝපාරක් ගහගෙන බල්ලට යකඩෙන් ගහන. ඔන්න ඔය කතාව අපි මතක තියාගත්ත බල්ලට යකඩෙන් ගහනවා. හරිද? ඔන්න ඔතන ඉතුරු 8 තියෙනවා. ඔය විදිහට මතක තියාගත්තේ. දැන් අපි මේ ටිකෙන් කතා කරන්න තියෙනවා කිව්ව මොනවද? අපිට මෙතන කතා කරන්න තියෙනවා අවශෝෂණය කරගන්න ආකාරය ගැන. ඊළඟට කොහෙන්ද ගන්න කියන්නේ ප්‍රභවය. ඊළඟට අපි මතක තියාගන්න තිබ්බා මොනවද කෘත්‍ය සහ උණතා ලක්ෂණ. මෙන්න මේකෙන් පොයින්ට් 4ක් මතක තියාගන්න තිබ්බා. අපි දැනනමත් ඔක්සිජන්ගේ, කාබන්ගේ, හයිඩ්‍රජන්ගේ, නයිට්‍රජන්ගේ සහ ෆොස්ෆරස්ගේ කතා කරලා ඉවරයි අධිමාත්‍ර වලින්. ඒක අපිට ඉතුරුලා තියෙන කතා කරන්න 4. ඒ 4 මොනවාද ලේසි ටිකක්. අපි නිකන් මතක් කරන් ගියොත් එහෙම මෙන්න මේ තුන් දෙනාගේ කාගේද? ඔක්සිජනුයි, කාබනුයි, හයිඩ්‍රජනුයි ගත්තොත් ඒ තුන් දෙනාගේම තිබ්බ එකම කෘත්‍යය. මොකද්ද? ශාකයේ තියෙන කාබනික අණු වල ප්‍රධාන සංඝටකයක් කියලා තමයි අපි මෙතනදී සඳහන් කිරීමක් කරේ. ඊළඟට අපි ගියොත් මොකද්ද මේගොල්ලෝ ගන්නෙ දැන් ඔක්සිජනුයි කාබනුයි ගන්නෙ කොහෙන්ද? වායුගෝලීය වාතයෙන්. ඒ දෙන්න විතරයි මේ සමස්ත සෙට් එකෙන්ම වායුගෝලීය වාතයෙන් ගන්නෙ. අනිත් සෙට් එකම ගන්නෙ කොහෙන්ද? පාංශු ද්‍රාවණයෙන් හා මතක තියාගන්න කියලා කිව්වා. සහ ඔක්සිජන් සහ කාබන් ගන්නෙ කාබන් ඩයොක්සයිඩ් විදිහට CO2 විතර කියලා මතක තියාගන්න කියලා කිව්වා. අපි හයිඩ්‍රජන් ගාවොත් අර දෙන්න විතරයිනේ ගන්නෙ කොහෙන්ද? වායුගෝලීය වාතයෙන්. දැන් හයිඩ්‍රජන් ගන්න පාංශු ද්‍රාවණයෙන් H2O ජලයේ විදිහට එයාගේ කෘත්‍ය අරගමයි. මේගොල්ලන්ගේ උණුදා ලක්ෂණ ගත්තොත් මේ තුන් දෙනාගෙම එකම තියෙන්නේ මොකද්ද? වර්ධනය වුණ විදිහ. හයිඩ්‍රජන්ගේ එකක් තියෙනවා මොකද්ද? උණුදා ලක්ෂණයක්. ඒතර එයාගේ දෙකක් තියෙනවා මොකද්ද? දෙකක් තියෙනවා මොකද්ද? මොකද්ද ඒක? ජලය නැතුන මොකද වෙන්නේ? ශාකය මැලවෙනවා. ශාකය මැලවීම. ඔන්න ඔය අපි කතා කරලා ඉවර කරා. ඊට පස්සේ අපි ආව නයිට්‍රජන්ට. එයා ගන්නේ කොහොමද? NH4+ අනිත් දෙක නැත්තම් NO3- තමයි නයිට්‍රජන් ගන්නවා කියලා කිව්වේ. මොනවද කෘත්‍යය? ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, නියුක්ලියෝටයිඩ, න්‍යෂ්ටික අම්ල, හරිතප්‍රද, එන්සයිම සහ එන්සයිම වල සංඝටකයක් කියලා කිව්වා. මෙන්න මේ නයිට්‍රජන් වල කෘත්‍යය. අපි ගියොත් ඒකේ උණතා ලක්ෂණය මොකද්ද? N අකුරේ නම තියෙන නම පටන් ගන්න කොල්ලෙක් ඉන්නවා. ඩයල පොඩ්ඩක් කොටයි සහ වියපත්. එතන මොකද්ද? කුරු වර්ධනය වීම වියපත් පට්‍රවල උග්‍ර හරිතක්ෂය. ඔන්නවා තමයි නයිට්‍රජන් වල මතක තියාගන්න ටිප්ස් එක මේ මතක තියාගත්තේ මොනවද? නයිට්‍රජන් වල තියෙන උණතා ලක්ෂණ කියලා. හරි ඊට අපි ආවා පොටෑසියම්ට. පොටෑසියම් ගත්තොත් එයා ගන්නේ පොටෑසියම් ප්ලස් K+ විදිහට අයනයේ විදිහට ගන්න. එහෙනම් පාංශු ද්‍රාවණයෙන් තමයි ගන්නෙ. මොනවද අපි එතන කතා කරපු කෘත්‍ය ටික? අනිවාර්යයෙන්ම අපි K+ යන්නේ කල්පිතේ කතා කරනවා. මේ අර පුටිකා වලට එනවනේ. පාලක සෛල වලට අංගී කතාව මතක තියාගත්ත පුටිකා වල. ඒතර මොකද්ද? පාලක සෛල. ඉතින් අවසානයේ දැන් පාලක සෛල වලට එනවනේ. එතන මොකද්ද? පුටිකා විවෘත වෙන. එහෙම සීන නම මතක තියාගත්ත. ඒතර මොකද්ද? අපි මෙතන ගන්න පුටිකා ක්‍රියාකාරීත්වය නිකෘත්‍ය. අනිත් කෘත්‍ය මොකද්ද? අපි ඉඳි කිව්වා. මොකද්ද අපි ඊළඟ කතා කරවන කෘත්‍ය නම් බර දාලා පාඩම් කරන්න කිව්වා. මොකද්ද? එන්සයිම වල හෝ එන්සයිම වල මොනවද? සහසාධක ලෙස ක්‍රියා කරනවා කියලා කිව්වා. මොනවද? සහසාධක විදිහට. හරි. ඊට අපි මේ පොටෑසියම්ගේ අපි ඊතුරු ඌනතා ලක්ෂණ ටික මතක තියාගන්න. අපි ඇන්නක් ඒ අකුරක් ගහක් වගේ අපි මෙන්න මේ විදිහට මෙතන පත්‍රයක් ඇන්න අපි කිව්වා මොකද්ද? පත්‍රමායිම් කහදුබුරු පාට වීම. ඒක කයන්නේ මතක තියාගන්න කියලා කිව්වා. මුල් දැම්ම මොකද්ද? මුල් වල දුර වල වර්ධනයේ විකසනයද? කයන්නේ මතක තියාගන්න කිව්වා මොකද්ද? දුර වල විකසනය කියලා. කද මොකද්ද? කද දුර වල වීම. ඔන්න ඔය තුන තමයි තිබ්බේ පොටෑසියම්ගේ උණතා ලක්ෂණ විදිහට. ඔය පහ. ඔතන පහක් තියෙනවානේ. පහ පාඩම් කරලා ඉවර කරා. දැන් උඩ යන්න තියෙන්නේ කැල්සියම් ගාපි ඉඳන් ඉස්සරහට. හරි. අපි කැල්සියම් ගත්තොත් එහෙම කැල්සියම් කියන කෙනා ගත්තොත් කැල්සියම් කියන කෙනා අනිවාර්යයෙන්ම එහෙනම් ගන්නේ කොහෙන්ද? පාංශු ද්‍රාවණයෙන්. එහෙනම් ඒ ආයනයක් වෙන්න ඕනේ. කැල්සියම්ගේ තියෙන සුලභම ආයනය මොකද්ද? Ca2+ කැල්සියම් ආයනය. හරිද? එතකොට මෙයා තමයි ගන්න. හරිද? Ca2+ තමයි මෙයා ගන්න. එතකොට අපි ගන්නවා අර කාබනුයි ඔක්සිජනුයි ඇරෙන්න අනිත් හැමම ගන්න කොහෙන්ද? පාංශු ද්‍රාවණයෙන්. ඒ දෙන්න ගන්නේ වායුගෝලීය වාතයෙන්. මෙයා ගන්න එතකොට පාංශු ද්‍රාවණයෙන්. හරි.
මෙයාගේ ගත්තොත් මොකද්ද මෙයාගේ තියෙන කෘත්‍යය? හරිද? අපි කැල්සියම් ගැන කතා කරද්දී අර අපි කතා කරනවානේ දෙවෙනි පාඩමේ ශාරීරික සංඝටකවල අර බාහිර ව්‍යුහ ගැන කතා කරද්දී අපි කතා කරනවා මතකද? අර මොනවද අර සෛල බිත්ති එහෙම ගැන. අපි දන්නවා සෛල බිත්ති හැදිලා තියෙනවා නේද? කැල්සියම් මැග්නීසියම් පෙක්ටේට් කැල්සියම් පෙක්ටේට් වලින් කියන අපි ගත්තොත් එහෙම මෙතනදී කැල්සියම් කියන කෙනා සෛල බිත්තිය හා මධ්‍ය සූස්තරයේ සංඝටකයක් විදිහට ඉන්නවා. අන්න එක පොයින්ට් එකක්. මොකද්ද? පළවෙනි එක අර. මොකද්ද පළවෙනි එක? සෛල බිත්තියේ හා හරි ඔන්න පළවෙනි කෘත්‍යය සෛල බිත්තියේ හා මධ්‍ය සූස්තරයේ සෛල බිත්තියේ ඒ වගේ මොකද්ද මධ්‍ය සූස්තරයේ සංඝටකයක්. කැල්සියම් පෙක්ටේට් මැග්නීසියම් පෙක්ටේට් වලින් හැදෙන්නේ සෛල බිත්තිය. ඒතර අපි කැල්සියම් පෙක්ටේට් හින්දා තමයි අපි මෙන්න මේක ගන්නෙ සෛල බිත්තිය හා මධ්‍ය සූස්තරයේ සංඝටකයක් විදිහට. දෙවෙනි එක. හරි දෙවෙනි එක මොකද්ද? පටල ව්‍යුහ හා පාරගම්‍යතාව කියන්නේ පටලවල ව්‍යුහය කියන්නේ පටල ව්‍යුහය හා ඒ පටලවල පාරගම්‍යතාව පවත්වා ගැනීමට මෙයාව ඕනේ කරනවා. ඒ වගේම තමයි මොකද්ද? ඔය සංඥා ගමන් කරන්න අපිත් ඕනේ කරනවා සංඥා ගමන් කිරීමට වෙන්න මෙයා ඕන වෙනවා. ඔන්න ඔය ටික තමයි උදැන තියෙන්නේ. අර කැල්සියම් පෙක්ටේට් කතාවෙන් මතක තියාගන්න සෛල බිත්තියේ හා ශාක මධ්‍ය සූස්තරයේ සංඝටකයක් කියලා ඒත් එක්ක මතක තියාගන්න පටල ව්‍යුහ පවත්වා ගැනීමට සහ පාරගම්‍යතාවය පවත්වා ගන්න අවශ්‍ය වෙනවා කියලා. අනිත් එක මොකද්ද? අනිත් එක අපි තෝරන සංඥා අපි අර කැල්සියම් ගැන හිම ඉගෙන ගන්න අර උපාගමෙන් ගැන ඉගෙන ගත්තේ එතකොට මොකද්ද? සංඥා ගමන් කරන්න ඕනේ වෙනවා ඒක කියලා මතක තියාගන්න. හරි. අපි කැල්සියම් ගැන දැන් ඔන්න උණතා ලක්ෂණ කෘත්‍ය ටික හරි කෘත්‍ය තුනක් තියෙනවා. එකක් මොකද්ද? කැල්සියම් පෙක්ටේට් වලින් මතක තියාගන්නවා සෛල බිත්තිය හා මධ්‍ය සූස්තරයේ සංඝටකයක් කියලා. ඒ ලගින්ම එකක් තියෙනවා. මොකද්ද? පටල ව්‍යුහය පවත්වා ගැනීම හා පාරගම්‍යතාවය පවත්වා ගැනීම අන්තිම එක සංඥා ගමන් කරන්න ඕනේ වෙනවා. ඒක අපේ කතාවෙත් එක මතක තියාගන්න. හරි. ඊට අපි ගත්තොත් උණතා ලක්ෂණ අපි ඒකෙත් අර වගේම ඇද ගන්නවා මෙන්න මේ විදිහට. මොකද්ද? අර ලොකු කැල්සියම් කියන්නේ Ca අකුරු දෙකක් ඇද ගන්නවා. හරි. අපි ගත්තොත් එහෙම අපි දන්නවා අපි ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක දිහා බැලුවොත් එහෙම ඉංග්‍රීසි හොඩිය දිහා බැලුවොත් එහෙම AB ඒ කියන්නේ C ඉන්නේ කොහෙද නිකන් උඩ හරියගෙන ඉන්නේ. අපි කියන උඩ ඉන්නේ පොඩ්ඩක් ලපටි කියලා. අපි කියන උඩ ඉන්නේ පොඩ්ඩක් ලපටි කියලා. එතකොට උඩ ඉන්නේ පොඩ්ඩක් ලපටි කියලා කියනවා මේ C අකුර ගත්තොත් මම මේ කොලයක් වගේ සමාන කරලා ඇඳොත් එහෙම මේ කොලේ මොකද්ද වෙලා තියෙන්නේ? කොලේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ කොලේ නිකන් හැකිලිලානේ තියෙන්නේ. මේ C අකුරේ කොලේ මොකක් වෙලා තියෙන්නේ? හැකිලිලා තියෙන්නේ. දැන් C අකුර ඉංග්‍රීසි හොඩියේ ඉන්නේ මුල. එහෙනම් අපි කිව්වා යන මොකක් කියලාද? ලපටි කියලා. හරිද? මං කිය මුට ලපටි කියලා ඉංග්‍රීසි හොඩියේ මුල ඉන්නේ හින්දා. එතකොට මේක පත්‍රයක් මොකද්ද වෙලා තියෙන්නේ? හැකිලිලා තමයි තියෙන්නේ. ඔන්න ඔතනින් අපි ගන්නවා මොකද්ද? C අකුර ඉංග්‍රීසි හොඩියේ ඉන්නේ උඩ. ඒ හින්දා යා ලපටි. මම මේ අර C අකුර පොඩ්ඩක් නැමිලා වගේ තියෙන එකට පත්‍රයක් යනවා. ඒතොර එයා හැකිලිලා ඉන්නේ. ඒතොර මොකද්ද? පළවෙනි එක තමයි අපි 100 අකුරෙන් ගන්නේ ලපටි පත්‍ර හැකිලීම කියලා. හරි. අපි ඒ අකුර ගත්තොත් ඒ අකුර ඉන්නේ කොහෙද? මුලමනේ ඉන්නේ. ඉතින් අපි ශාකයක් ගත්තොත් ශාකය කියන්නේ මුල නේ අපි ගත්තොත් ඒ කියන්නේ උඩින්ම ඉන්නේ කවුද? අපි ඉංග්‍රීසි හොඩිය උඩම ඉන්නේ කවුද? ඒ අකුරනේ. ඒ වගේ තමයි ශාකයේ කවුද උඩ ඉන්නේ? අග්‍රස්ත අංකුරය. එතකොට මෙන්න මේකෙන් කියවෙන්නේ අග්‍රස්ත අංකුරය ගැන. ඒ අකුරෙන් කියන්නේ කවුද? අග්‍රස්ත අංකුරය. එතකොට උණතාවයක්නේ. එහෙනම් මොකද්ද? අග්‍රස්ත අංකුරේ මිය යාම. එතකොට අපි ඉංග්‍රීසි අකුරු දෙකෙන් තමයි ගත්තේ. මේකේ තියෙන උණතා ලක්ෂණ දෙක අග්‍රස්ත අංකුරය මිය යාම. කොහොමද ඒක ගත්තේ? ඒ ඉන්නේ ඉංග්‍රීසි හොඩියේ උඩ ගහක ගෙදර උඩක් තියෙන සාමාන්‍යයෙන් නෙමෙයි. ඒක ඉන්නවනේ. කවුද ඉන්නේ? අග්‍රස්ත අංකුරය තමයි ඉන්නේ. උණතා ලක්ෂණයකින්ද අග්‍රස්ත අංකුරය මිය යාම. ඔන්න ඔය විදිහට අපි කැල්සියම් ගැන කතා කරලා ඉවර කරනවා. මම තව එකපාරක් කියන්නම්. කැල්සියම් Ca. ඒතකොට එයා ගන්න අයනයක් විදියට Ca2+ සුලභම අයනය. ඒතකොට එයා ගන්න පාංශු ද්‍රාවණයෙන්. ඒක මතක තියාගන්න ආයසයක් දෙන්න ඕනේ නැහැ. එතකොට මෙයාගේ කෘත්‍ය පොඩ්ඩක් ආයසයක් දෙන්න ඕනේ. කැල්සියම් පෙක්ටේට් වලින් මතක තියාගන්න. මොකද්ද? ශාක සෛල බිත්ති වල සහ මධ්‍ය සූස්තරයේ සංඝටකයක් ඒත් එක්ක වෙන පටල ව්‍යුහය. ඒක තමයි මතක තියෙන්නේ. පටල ව්‍යුහය හා ඒ පාරගම්‍යතාවය පවත්වා ගන්න ඕනේ වෙනවා. ආය උපාගමෙ හිමින් සංඥා ගමන් කිරීමට ඕනේ වෙනවා. හරිද? ඊළඟට අපි මතක තියාගන්නවා මෙයාගේ උණතා ලක්ෂණයක නම්
ලේසි. අපි ගන්නවා ඉංග්‍රීසි හෝඩියේ උඩම තමයි ඉන්නේ C. ඒ හින්දා ලපටි යපොඩ හැකිලා ඉන්නේ. එතකොට ලපටි පත්‍ර හැකිලීම. ඒ ගත්තොත් ඉංග්‍රීසි හේඩියේ උඩම ඉන්නේ කවුද? ඒ අකුර. ඒ වගේම ශාකයක උඩම ඉන්නේ කවුද? අග්‍රස්ථාංගුරය. අපි ඒක සමාන කරනවා. එතකොට මොකද්ද අග්‍රස්ථාංගුරය? මිය යාම. ඔන්න ඔය විදිහට කැල්සියම්ගේ කතාව ටික අපි මෙතනින් සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. හරි. ඊට අපි ගියා මැග්නීසියම් වලට. හරි. මම මැග්නීසියම් වල උණතා ලක්ෂණය කලින් කිව්වා. එම් අකුරෙන් ගන්න කිව්වා මොකද්ද? අර මේරු කියලා. එම් අකුරෙන් මේරු. G අකුරෙන් මොකද්ද? ගැප් එකක් තියෙනවා. එතන මොකද්ද? මේරු පටවල නාරටි අතර හරිතක්ෂය කියලා ගන්න කිව්වා. එතකොට මෙයාගේ සුලභ ආයනය අපි දන්නවා මැග්නීසියම් 2+. කොහෙන්ද ගන්නෙ? ආයාසයක් දෙන්න ඕන නමක තියාගන්න පාංශු ද්‍රාවණය. හරි. මෙන්න මෙයාගේ මොනවද? කෘත්‍ය ටිකට පොඩි ආයාසයක් දෙන්න වෙනවා මතක තියාගන්න. ඒකට ටිප්ස් නැහැ. හරිද? ඒකට ටිප්ස් නැහැ. පොඩ්ඩක් මතක තියාගන්න පොඩි ආයාසයක් දෙන්න වෙනවා සහ මේක විශේෂයි. හරිද? ඇයි මෙයා විශේෂයි කියලා කියන්නේ? මේ කෘත්‍යයක් තියෙනවා ක්ලෝරොෆිල් අණුවල සංඝටකයක්. මෙයා මොනවද? ක්ලෝරොෆිල්. හරිද? ක්ලෝරොෆිල් අණුවල සංඝටකයක්. හරිද? ක්ලෝරොෆිල් අණුවල සංඝටකයකි. කවුද? මැග්නීසියම්. ඔන්න ඕක නිකන් අහන්න පුළුවන්. හරිද? මේ මතක තියාගන්න ක්ලෝරොෆිල් අණුවල සංඝටකයක් කියලා. අනිත් එක බොහෝ එන්සයිම වර්ග සක්‍රිය කරයි. හරිද? බොහෝ එන්සයිම වර්ග මොකද කරන්නේ? සක්‍රිය කරනවා. පොටෑසියම් මොකද කරේ? බොහෝ එන්සයිම වර්ගවල සහසාධක විදිහට ක්‍රියා කරා. මෙයා මොකද කරේ? බොහෝ එන්සයිම සක්‍රිය කරන්නේ. හරිද? අන්න එතන පැටලෙන්න ඉඩ තියෙනවා. දෙයි මැග්නීසියම් වල බොහෝ එන්සයිම් වල සහසාධක විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා නෑ. එයා මොකද කරන්නේ? බොහෝ එන්සයිම සක්‍රිය කරනවා. ඒතර පැටලෙන්න පුළුවන් තරම් ඒකට මෙතෙන්ටත් දැඩි අවධානයක් අපට දෙන්න වෙනවා. ක්ලෝරොෆිල් අණු වල සංඝටකයක් කියන එකත් එක්කම. එතකොට මැග්නීසියම්ගේ කෘත්‍ය පොඩ්ඩක් බර දීලා පාඩම් කරන්න ඕනේ තරම්. හරිද? හරි. ඊට අපි ගත්තොත් එහෙම ඊළඟ එක මොකද්ද? මේ අපි දන්නවනේ මොකද්ද? මැග්නීසියම්ගේ තියෙන උණතා ලක්ෂණය මොකද්ද? මේරු පට්ටවල නාරටි අතර හරිතක්ෂය. හරිද? නාරටි අතර හරිතක්ෂය. ඒක මතක තියාගන්න ක්‍රමය කොහොමද මම කිව්වේ? වෙන්න ඉන්නවා මැග්නීසියම් තියෙනවනේ. එම් අකුරෙන් මොකද්ද කියවෙන්නේ? මේරු පට්ටවල. හරිද? එම් අකුරෙන් අර මේරු පට්ටවල සමානයිනේ. මේකයි මේ එම් අකුරේ මේරු පට්ටවල. G අකුරෙන් මොකද්ද? ගැප් එකක් තියෙනවා. G අකුරෙන් ගැප් එක. එහෙනම් මොකද්ද? මේරු පට්ටවල මෙන්න මේ ගැප් එක මොකද්ද? නාරටි අතර තියෙන ගැප් එකේ හරිතක්ෂය. එතකොට මේරු පට්ටවල මොකද්ද? නාරටි අතර හරිතක්ෂය. හරිද? මේ නාරටි අතර තමයි හරිතක්ෂය තියෙන්නේ. හරිද? නාරටි අතර තමයි හරිතක්ෂය තියෙන්නේ. ඔන්න ඔය තමයි අපි මැග්නීසියම් කතාව ඉවර කරගන්න. ඒක ලේසි. හරිද? ඒතර මැග්නීසියම් ගන්නෙ මැග්නීසියම් 2+ විදිහට ගන්නෙ. එතකොට එයා ගන්නෙ කොහෙන්ද? පාංශු ද්‍රාවණයෙන් ගන්නෙ. මොනවද කෘත්‍ය? ක්ලෝරොෆිල් අණු වල සංඝටකයක් වෙනවා. මොකද්ද ඊට පස්සේ බොහෝ එන්සයිම වර්ග සක්‍රිය කරනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මොනවද මෙයාගේ තියෙන උණතා ලක්ෂණ? ලේසි. මොකද්ද? එම් අකුරෙන් මේරු පට්ටවල G අකුරෙන් ගැප් එකක්. ගැප් එක ගන්න නාරටි අතර. එතකොට මොකද්ද? මේරු පට්ටවල නාරටි අතර හරිතක්ෂය. ඔන්න ඔය විදිහට අපි මැග්නීසියම් ඉවර කරනවා. හරි. ඊට අපි කතා කරන්න තියෙන්නේ කොහොමද? ෆොස්ෆරස්. හරිද? ඒක ලේසි. හරිද? ෆොස්ෆරස්. හරි. ඒතකොට ෆොස්ෆරස් ගන්න විදිය තියෙනවා අපිට කතා කරන්න. ෆොස්ෆරස් ගන්නම ආකාර දෙකකින්. ඒක මතක තියාගන්න ඕනේ ආයසයක් දීලා. එච්චර ලොකු ආයසයක් දෙන්න ඕනේ නැහැ. H2PO4- විදිහට ගන්නවා. අනිත් එක තමයි මොකද්ද? මෙන්න මේ 2 එක. හරිද? මෙන්න මෙතන තියෙනනේ හයිඩ්‍රජන් අණු දෙකක්. ඒක නැති වෙනවා. ඒතර එක හයිඩ්‍රජන් අණුමයි. ඒතර HPO4 2-. හරිද? ඔයාට මේක මෙහෙමයි. ඔයාට ඕනනම් මුලින්ම මෙයා මතක තියාගෙන මංගල පලා ගත්තා වගේ මෙතෙන්ට ගන්න පුළුවන්. නැත්තම් මුලින්ම HPO4 2- මතක තියාගෙන අර වැඩේ ආපහු පස්සට දාන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ දෙක මතක තියාගන්න ආකාර දෙකක් මතක තියාගන්න පුළුවන්. ඉතින් මෙතනින් දෙකක් තිබ්බට එකක් මතක තියාගත්තා නම් හරිනේ. H2PO4- මතක තියාගත්තා නම් ඇති. ඒකේ අරක චේන්ජ් කරලා හදාගන්න පුළුවන් නේ. H2PO4- මතක තියාගත්තාම මේක අනිත් එක 2 ගාලා ලයින් කරනවා. HPO4 2- කියලා අපි සරලව මේක මතක තියාගන්නවා. හරි. ඊළඟ මෙයා ගන්නෙ කොහෙන්ද? අනිවාර්යයෙන්ම කොහෙන්ද මෙයා ගන්න? මෙතිලිනියන් ඊට මැද වෙන හින්දා පාංශු ද්‍රාවණයෙන් ගන්නෙ. අර දෙන්න විතරයි ඉන්නේ. කොහෙන්ද ගන්නෙ? වායුගෝලීය වාතයෙන් කාබන් ඩයොක්සයිඩුයි. එතන අනිත් සෙට් එක ගන්නෙ කොහෙන්ද? පාංශු ද්‍රාවණයෙන්. ඒක අන්ඩ්‍ර මාත්‍රවලත් ඒ විදිහමයි. හරි. මෙයාගේ උණතා ලක්ෂණ දිහා බැලුවොත් මොනවද මේ ෆොස්ෆරස් වල තියෙන උණතා ලක්ෂණ? හරිද? සෝරි. කෘත්‍යනේ මුලින්ම කතා කරන්නේ. හරි. කෘත්‍ය ගැන ගත්තොත් ඔයගොල්ලෝ මතක ඇති කොහොමද හැදුනේ කියලා
නියුක්ලියෝටයිඩ්. අපි සාමාන්‍යයෙන් දන්නවා නියුක්ලියෝටයිඩයක් හැදෙන්නේ මෙන්න මේ විදිහට තියෙන පෙන්ටෝසීනි කාණ්ඩයකින් හැදෙන්නේ. ඒක රයිබෝස් වුණොත් ඩියොක්සිරයිබෝස් වුණොත් ඒක DNA RNA බවට වෙනස් වෙනවනේ. හරිද? එතන මේ ඉන්නේ කවුද? පෙන්ටෝසීනි. හරිද? එතන මෙයාගේ කාබන් පරමාණු තියෙනවා පහක් තියෙනවානේ. එතන මෙතනදී මෙතන සම්බන්ධ වෙනවා කවුද? මෙන්න මේ විදිහට නයිට්‍රජන් කාණ්ඩයක් මෙතෙන්. ඒ කියන්නේ අපි අරත් වෙන ගත්තේ නයිට්‍රජන් වල තියෙන නියුක්ලියෝටයිඩ් න්‍යෂ්ටික අම්ල කියලා ගත්තේ. ඒ සංඝටකයන් මෙතන සම්බන්ධ වෙනවා කවුද? ෆොස්ෆේට් කාණ්ඩය. මෙතන නයිට්‍රජන් මෙතන පෙන්ටෝසීනි. හරිද? එතකොට මෙන්න මෙතන ඉන්නවා කවුද? ෆොස්ෆේට් කාණ්ඩයක් මෙතන ඉන්නවනේ. මෙතන ඉන්න ෆොස්ෆේට් කාණ්ඩයක්. හරිද? අපි මේකෙන් එතකොට ගන්නවා මොකද්ද? කෙලින්ම එනවා න්‍යෂ්ටික අම්ල. නියුක්ලියෝටයිඩ් නෙමෙයි. මොකක්ද එන්නේ? න්‍යෂ්ටික අම්ල කියලා. න්‍යෂ්ටික අම්ල ආය කොහෙද ඉන්නේ? මෙහා ඉන්නවා ෆොස්ෆරස් ආය කොහෙද ඉන්නේ? ෆොස්ෆොලිපිඩ වල ඉන්නවනේ. ෆොස්ෆොලිපිඩ ලිපිඩ ගැන කතා කරද්දී ලිපිඩ වර්ග ඒ කියන්නේ මේ දේ ගැන කතා කරද්දී අපි කතා කරනවානේ. තියෙනවා කියලා ආකාර දෙක. ඒතර ඉතින් අපි කතා කරනවානේ තුනක්. මොනවද? එකක් තමයි මේ දම්ල. ඊට පස්සේ මෙතන තියෙන ෆොස්ෆොලිපිඩ ස්ටෙරොයිඩ්. අපි ස්ටෙරොයිඩ් ගැන කතා කරන්නේ නැහැ. ෆොස්ෆොලිපිඩ ගැන තමයි කතා කරන්නේ. ඒතර ඒවා හැදෙන්නේ කොහොමද? මතකද හැදෙන විදිය? අන්න ඒ ටික තමයි එතන අපි කතා කරන්නේ. හරිද? ෆොස්ෆොලිපිඩ ගැන පොඩි කතාවක් එතන තියෙනවා. ආය ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට්. හරිද? මොකක්ද අර මේ ෆොස්ෆේට් කාණ්ඩ තුනක දාමයක් එහෙම තියෙන ATP අන්න ඒවා ෆොස්ෆොලිපිඩ ATP. හරිද? එතකොට න්‍යෂ්ටික අම්ල වල මෙතනින් මතක තියාගන්නවා. ෆොස්ෆොලිපිඩ වල ඉන්නවා කියලා මතක තියාගන්නවා. ඉන්න මේ දම්ලයි ඊට පස්සේ ෆොස්ෆොලිපිඩ ඉන්නවා මතක තියාගන්නවා. ඊට පස්සේ ATP වල මොනවද? සංඝටකයක් වීම. මොනවද තමයි තියෙන්නේ. හරිද? සංඝටකයක් වීම. හරිද? ඔය ටික උතන තියෙන්නේ. හරිද? සංඝටකයක් වීම. එතකොට න්‍යෂ්ටික අම්ල ATP ෆොස්ෆොලිපිඩ වල සංඝටකයක් වීම. නයිට්‍රජන් ඇමයිනෝ අම්ල ප්‍රෝටීන නියුක්ලියෝටයිඩ් න්‍යෂ්ටික අම්ල හරිත එන්සයිම සහ එන්සයිම වල සංඝටකයක් වීම. මෙයාගේ ෆොස්ෆොලිපිඩ න්‍යෂ්ටික අම්ල ATP වල සංඝටකයක් වීම. හරි. බෙන්න මෙයාගේ මොනවද තියෙන ඌනතා ලක්ෂණ. අපි ඒකට නිකන් පීයකොරකින් මතක තියාගමු. හරිද? එකක් තමයි මේ අපි අදිනවා මේ තියෙන ගහේ කද. හරිද? මේ තියෙන ගහේ කද. ඒ ගහේ කද තුනී. හරිද? එකක් තමයි මොකද්ද? මේ කද තුනී වීම. පළවෙනි එක මොකද්ද? කද තුනී වීම. කදන් තුනී වීම. ඔන්න ෆොස්ෆරස් වල තියෙන එක ඌනතා ලක්ෂණය. හරිද? ඊළඟට අපි අර පොටෑසියම්ගේ මොනවද තිබුණ ඌනතා ලක්ෂණ? එකක් මොකද්ද? අර මුල් වල දුර්වල විකසනය. අනිත් එක මොකද්ද? අනිත් එක කදන් දුර්වල වීම. අය කහ පාටින් ගත්ත මොකද්ද? අර නිකන් කියවර සමානයි. මොකද්ද? පට්‍රමායින් කාදුබුරු පාට වීම. මෙතනදී අපි අර පීයකොරින් පින්ක් නිකන් රෝස පාට වගේ වුණාට නිකන් අපි රෝස පාට කියන කෑල්ල අතන්නේ රෝස පාට එච්චර නැත්තම් නෑනේ. හරිද? අපි ගන්නවා දම් පාට පර්පල්. හරිද? එතකොට අපි ඒකත් පීයකොරින් හරිද? පින්ක් එක මාරු කරගන්න පීයකොරින් කියවෙන්නේ මොකද්ද? පින්ක් නේ පර්පල් දම් පාට. හරිද? මොකද්ද? නාරටි දැම් පැහැවීම. ඊළඟ එක මොකද්ද? මේ අපි ගහක අත්තක් ඇන්දොත් එහෙම මේක නාරටි මොනවා වෙනවද? දම් පාට වෙනවා. මම දෙක කියලා ගන්න. නාරටි දම් පැහැවීම. හරිද? ඒක දම් පාට. මේ පීයකොරෙම පර්පල් කියලා ගන්න නාරටි දම් පාට වෙන එකත් හරි. ඊළඟ එක මෙන්න මේක අර නිරෝගී පෙනුම ඇති නමුත් ඊතා සෙමෙන් විකසනය වීම. හරිද? තුන්වෙනි එක. හරිද? නිරෝගී පෙනුම තියෙනවා. හරිද? මේ පීයක ලස්සන লীලා තියෙන හැබැයි ඊතා සෙමෙන් තමයි මොකක්ද වෙලා තියෙන්නේ? විකසනය වෙලා තියෙන්නේ. එතකොට මොකද්ද? නිරෝගී පෙනුම ඇති නමුත් ඊතා සෙමෙන් විකසනය වීම. සමහර ඒවා තියෙනවා සමහර ඒවාට පොයින්ට් හදන්න බෑ. හරිද? ඒවා නිකන් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. දැන් මෙතන මේ පෙයන්නෙන් ඔන්න මතක තියාගත්ත හැකි වගේ පොඩ්ඩක් මේ සීන් එකක් තියෙනවා. හරිද? ඒක සමහර ඒවට පොයින්ට්ස් හැදුවේ හැකි මතක තියාගන්න. මේ මැග්නීසියම් වල හැදුවේ, කැල්සියම් වල හැදුවේ අන්න ඒ වගේ පොයින්ට් ටිකක් හදලා මතක තියාගන්න පුළුවන්. හැබැයි මේ වගේ දැන් කද තුනිය කියලා මතක තියාගත්ත හැකි මෙන්න මේක පොඩ්ඩක් තුනියට ඇදලා. හැබැයි මේ වගේ ඒවා නිරෝගී පෙනුම ඇති නමුත් ඉතා සෙමෙන් විකසනය වීම. ඒ වගේ ඒවා මතක තියාගන්න පොයින්ට් හදන්න අමාරුයි. හරිද? ඒත් ඒවා නිකන් ආයස දෙන මතක තියාගන්න තමයි වෙන්නේ. හරිද? ඊළඟ එක හතරවෙනි එක තමයි මොකද්ද? ඒක නම් මේ පීයකොරේ මතක තියාගත්ත හැකි. මේකේ තියෙනවා මල්. يعني පුෂ්පනේ. පුෂ්ප සහ ඵල හට ගැනීම අඩාල වීම. ඒතකොට P දෙකෙන් මේ කියනවා. ඒ කියන්නේ ප්‍රමාද වීම වගේ ගන්න. හැබැයි අඩාල වීම තමයි කියලා කියන්නේ. ඒතකොට මොකද්ද? පුෂ්ප හා ඵල. ඒකම ගන්න පීයකොර වලින්. හරිද? හට ගැනීම අඩාල වීම. අඩාල වීම. ඔන්න ඕවා තමයි ඕකේ තියෙන උන්නතා ලක්ෂණ වෙන්නේ. දැන් දෙන උන්නතා ලක්ෂණ හතරක්. එක කද තුනී වීම. අර මෙන්න මේ කෑල්ල. හරිද? මෙන්න මේ ඉර තුනීට අදලා මතක තියාගන්න කද තුනී වෙනවා. පීයකොරෙන් මතක තියාගන්න පුෂ්ප හා ඵල
හට ගැනීම ප්‍රමාද වීම. අනිත් එක මොකද්ද? නිරෝගී පෙනුම ඇති නමුත් ඊතා සෙමෙන් විකසනය වීම. අනිත් එක නාරටි දම්පාඩයි. නොයේ විදිහට අපි පොස්පරස් වල කතාව පාඩම් කරලා ඉවර කරගන්නවා. එතකොට අපි පොඩ්ඩක් අයින් ආයි මුලට පොස්පරස් මෙතන ඉන්නවා. එයා ගන්න පාංශු ද්‍රාවණයෙන්. එතකොට H2PO4- එයා මතක තියාගත්තාම ඇති. අනිත් එක දෙපැත්ත මාරු වෙනවා HPO4 ඕකෙන් අර කැමති එක මතක තියාගන්න. ඒක ඒ විදිහට ගලපලා ගන්න පුළුවන් අන්තිමට. මේක අහනවා. මොකද මේක පරලා දෙන්න පුළුවන් තැන මේක මාර විදියට අහනවා. ඉතින් ඔක මේ දෙකක් වෙනස් කරාම හොඳට මැදින් අහන්න පුළුවන් නේ. හරි. ඊළඟ එක අපි ගත්තොත් මෙයා කෘත්‍ය. මොනවද කෘත්‍ය? අපි කිව්වා පොස්පරස් ඉන්නවා. කොහෙද ඉන්නේ? නියුක්ලියෝටයිඩ් වල ඉන්නවනේ පොස්ෆේට් කාණ්ඩය. එතකොට එයා න්‍යෂ්ටික අම්ල වල, ෆොස්ෆොලිපිඩ වල සහ ATP වල සංඝටකයක් විදියට ක්‍රියාත්මක වෙනවා. හරි. මොනවද අපි ගත්තොත් මෙයාගේ තියෙන උන්නතා ලක්ෂණ එකක් තමයි කද තුනී අර ඉර තුනීට දාලා අපි කියනවා කදන් තුනී වීම. පුෂ්ප හා ඵල හට ගැනීම අඩාල වීම. නිරෝගී පෙනුම ඇති නමුත් ඉතා සෙමින් විකසනය වීම. අපි මතක තියාගන්නවා පී අකුරෙම දම් පාට නාරටි දම් පාට වීම. ඔන්න ඔය ටික තමයි උතනට කතා කරන්න තියෙන්නේ. අන්තිම එකට අපි යනවා සල්ෆර්. හරිද? අන්තිම එක යන සල්ෆර්. අපි දන්නවා සල්ෆර් වල තියෙන උණතා ලක්ෂණේ හිඳ ආයසයක් දෙන්න ඕනේ නැහැ. මොකද්ද? සල්ෆර් වල තියෙන උණතා ලක්ෂණේ ලපටි පට්ටවල හරිතක්ෂය. ඒ සෞරයෙන් පටන් ගන්න ඔබට ලපටි කියන මතක තියාගන්න. ලපටි පට්ටවල හරිතක්ෂය. හරිද? එතකොට අපි ගත්තොත් මොකද්ද තිබ්බේ නයිට්‍රජන්ගේ? නයිට්‍රජන්ගේ තිබ්බේ මොකද්ද? අර අපි කිව්ව මතක තියාගත්තනේ N අකුරෙන් පටන් ගන්න ඩයලොග් ඉන්නවා. නම් පටන් ගන්න ඩයලොග් ඉන්න පොඩ්ඩක් මිටි සහ වියපත්. එතන මොකද්ද කිව්වේ? මිටි නම් කුරු වර්ධනය. ඒ වගේම මොකද්ද අපි කිව්වේ? මිටි නම් කුරු වර්ධනය කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා මොකද්ද? ඔබට වියපත් කියවනේ. මොකද්ද? වියපත් පට්ටවල උග්‍ර හරිතක්ෂය. මැග්නීසියම්ට ආවා මොකද්ද? M අකුරෙන්. මේරු පට්ටවල G අකුරෙන් ગેප් එක. මේරු පට්ටවල නාරටි අතර හරිතක්ෂය කියලා අපි මැග්නීසියම් කතාව ඉවර කරගත්තා. ආය හරිතක්ෂ කතාවක් අපට හම්බෙන්නේ සල්ෆර් වල. සල්ෆර් මොකද්ද? ලපටි පට්ටවල හරිතක්ෂය. ඔන්න එක තමල්ක තියාගන්න. ඒතකොට සල්ෆර් ගන්න පාංශු ද්‍රාවණයෙන් අපි දන්නවා මෙයා ගන්නේ SO4 2-. ඒක මතක තියාගන්න. SO4 2- වෙන ගන්නේ පාංශු ද්‍රාවණයෙන් ගන්න. හරි. මේ කෘත්‍ය දිහා බැලුවොත් හරිද? අර අමයිනෝ අණු වර්ග 20ක් ඉන්නවනේ. ඒකේ අර සල්ෆර් තියෙන එක්කෙනෙක් ඉන්න පුළුවන්. හරිද? එතකොට සමහර අමයිනෝ අම්ල වල සහ ප්‍රෝටීන වල සංඝටකයක් ඒ වචනේ තියෙනවනේ මොකද්ද? සමහර කියන වචනේ තියෙනවනේ. සම එක ලේසි හරිද? සමහර අමයිනෝ අම්ල වල අපි මතක තියාගන්න ඕනේ ඉන්න පුළුවන් කියලා අපි කතා කරන්නේ කාබන් වලයි අර ලිපිඩ වලයි CHO ඉන්නවා වගේම හරිද? අපි අර මේකේ කතා කරගෙන ප්‍රෝටීන වල මතක තියාගත්තී කතා කරන P අකුර තිබ්බට හරිද? කියන්නේ ප්‍රෝටීන් එක කියන අර P අකුරත් එක්ක ගියාට ඒකේ ફોස්ෆරස් නැහැ තියෙන්නේ සල්ෆර් කියලා අපි කියනවා CHONS කියලානේ කියන්නේ P නැහැ කියලා කියනවනේ ප්‍රෝටීන වල. ඒක P අකුරක් එන්නේ කොහෙද? අර ફોස්ෆරස් වලදීනේ. අන්න ඒ වගේ කැල්ල. ફોස්ෆරස් නෙමෙයි. මොකේද? එන්නේ නියුක්ලියික් අම්ල වලනේ, න්‍යෂ්ටික අම්ල වලනේ. ඒක තමයි වෙනවා මතක තියාගන්න. එතකොට සල්ෆර් ඉන්නවා. අපි කෙලිම ලියනවා අණු කැලේ ලියනවා. හරිද? CHONS කියලා ලියනවා. ඒතර මොකද්ද? සමහර අමයිනෝ අම්ල වල ඒ වගේම ප්‍රෝටීන වල සංඝටකයක්. හරිද? ප්‍රෝටීන වල සංඝටකයක්. ඔන්න වැඩිම මතක තියාගන්න. අපි සංඝටක කතාව විතර හමුනා නයිට්‍රජන් වල. නයිට්‍රජන් වල මොකද්ද කිව්වේ? අපි කිව්වා න්‍යෂ්ටික අම්ල එහෙනම් ප්‍රෝටීන මේ අමයිනෝ අම්ල එහෙනම් ප්‍රෝටීන න්‍යෂ්ටික අම්ල එහෙනම් මොකද්ද නියුක්ලියෝටයිඩ් මුලින්ම අපි ගමු ගේන්න මොකද්ද අපි මුලින්ම කිව්වේ අපේ එතනදී කිව්වා මොකද්ද මුලින්ම අමයිනෝ අම්ල දැන් මම කතා කරන්නේ නයිට්‍රජන් ගැන අමයිනෝ අම්ල එහෙනම් ප්‍රෝටීන ඊට පස්සේ මොකද්ද නියුක්ලියෝටයිඩ් එහෙනම් න්‍යෂ්ටික අම්ල ඊට පස්සේ හරිතප්‍රද එන්සයිම සහ එන්සයිම වල සංඝටකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා ආය සංඝටක කතාව ආව මැග්නීසියම් වල මොකද්ද ක්ලෝරොෆිල් අණුවල සංඝටකයක් විදිහට ක්‍රියා කිරීම කියලා කිව්වා. හරිද? ආයෙ දැන් මෙතන තියෙනවා මොකද්ද? සමහර අමයිනෝ අම්ල වල සහ ප්‍රෝටීන වල සංඝටකයක් විදිහට ක්‍රියා කිරීම. ඒක එකයි තියෙන්නේ. අපි මේකේ දන්නවා මොකද්ද? මේකේ තියෙන එකම කෘත්‍යය. උණතා ලක්ෂණය මොකද්ද? ලපටි පට්ටවල හරිතක්ෂය. හරිද? මම කලින් කිව්වින්ද මතක ඇති. ලපටි පට්ටවල හරිතක්ෂය. ආයෙ සංඝටක කතාවක් හම් වෙනවා CHO වල ශාකයේ කාබනික අණු වල සංඝටකයක් විදිහට ක්‍රියා කිරීම. ඔය විදිහට අපි සම්පූර්ණයෙන්ම ශාකයක තියෙන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යවල මොනවද අධිමාත්‍ර මූලද්‍රව්‍යවල තියෙන ඌනතා ලක්ෂණ ඒ වගේම මොනවද කෘත්‍ය අවශෝෂණය කරගන්න ආකාරය ප්‍රභවය ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරනවා සමහර යමම් පොයින්ට් ෆෝම් එක කිව්වා අනිත් ටික අර බර දාලා පාඩම් කරන ටික වෙනම කිව්වා
ඔන්න ඔය ටික තමයි ඔතන අපිට මතක තියාගන්න තියෙන්නේ. ඊළඟට අපිට තියෙන අංශු මාත්‍ර මුල ඩොබ් ටික අර කතාවෙන් මතක තියාගන්න. ඒකත් ඔය විදිහටම සරල කතා ටිකක් තියෙනවා. ඒකෙන් මතක තියාගත්ත හැකි. එතන 9ක් තියෙනවා. මෙතන 9ක් තියෙනවා. මෙතන 8යි තියෙන්නේ. ඒකට පොඩි ප්‍රමාණයක් මේකේ අර මේ විදිහම තමයි ලේසියෙන් පොඩි කාලයකට මතක තියාගන්න මේ වගේ පොඩි ටිප් ටිකක් තියෙනවා. ඒක බලමු.